Hi guys. අපේ ටාගට් එක තමයි පිටිපස්සෙන් තියෙන්නේ. ඔය තියෙන්නේ අල්ල ගල්. ඇත්තටම කොච්චර ලස්සන තැනක්වත් යාගන්න බැරි වුණේ. අපි කල් වෙලා ඇතු ආවේ නැති හින්දා. යන්න බැරුණා ඇත්තටම. ගමේ මිනිස්සුත් කිව්වා මේකට යනවා නම් නිකන් උදේ එන්න කියලා. ඒත් අපි ආපු වෙලාව තමයි දැන් පහටත් කිට්ටුනේ. පහටත් කිට්ටුයි. අපි ආපු ටයිම් එකත් එක්ක අපි යාගන්න බැරි වුණා. ටයිම් එකත් එක්ක තමයි අවුල. අපි අතර භාගයක් නැග්ගම. ඔව් භාගයක් එතනින් එහාට යන්න කොහොමද භාගයකුත් දුරයි. ඒ හින්දා මේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 3කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒක නැග යනවා නම් අපි සම්පූර්ණ ගමන ඉවර කරන්න නේ උඩට යන්න කොහොමත් හවස 7වත් වෙයි කියලා කිව්වා. රෑ. ඔව්. ඒකට එන්න ටයිම් එකක් නැහැ. හවස 7කින් පැය දෙකක් වැඩි අතාරින්න උනා. කිලෝමීටර් 3ක් විතර දෙනවා කියලා නේ යන්න. ඔව්. අපි දැන් මොකද මේ පන්සලේ නම? මේක ගංගොඩනේ. ගංගොඩ විහාරයට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඒ ආසන්නේ. අපි මේ මාමගෙන් අපිට පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන් මේ පන්සලයි මේ චෛත්‍යය අපිට යන්න ගියේ හරිද? නමුත් ටයිම් එක මේ පන්සල හැදුවේ මේ හාමුදුරුවෝ. සම්මාදම් කරලා. රජයේ කිසි දෙයක් නැහැ. ඔව්. අනිත් එක ඒ කියන්නේ කන්ද උඩ. කන්ද උඩ ගල උඩ. ඔව්. අනිත් එක මේක තමයි ලංකාවේ පළවෙනියම පටන් ගන්න අලගල්ල කන්ද. කඳුපන්ති. ඒ කියන්නේ කඳුපන්ති. කඳුපන්ති පටන් ගත්තාම මෙන්න සමහරලා පිදිරු තලාකලින් හමාර වෙනවා. පටන් ගන්න මේකට කියන්නේ අලගල්ල කන්ද. මේකට කියන්නේ ඉඟුරු ගල. දැන් අරක මේකට ඉඟුරු ගල අරකට පූජා කරලා අරකට කටු කුරුන්ද. ඒ තුනේ එකතු අලගල්ල. ඔව්. කටු කුරුන්ද. කටුසු ගල. කටුසු ගල. අර කී කෙලවර. මේ චෛත්‍ය පිළිලා තියන්නේ මේ නැතකදී හැදුවේ අපි. දෙමින්ටි මිටි අරකට ගියේ කෑලි කඩාගෙන. ඔව්. කරේ හරි හොඳයි. ගොඩක් හරි. කොහොම ස්තුතියි. ඔන්න පොඩි ඉන්ෆෝමේෂන් එකක් අමුණේ අංකල්ගෙන් අපිට. ඔව්. කටුසු කන්දර ඩියුටි එකනේ. ඔව් මේ අපි එහෙනම් පන්සල පැත්තට ගිහින් ඉන්න.